ගමන YouTube නාලිකාව අපි මේ දැන් ඉන්නේ අනුරාධපුර ඇතුළු නුවර පුරාණ දළදා මාලිගාව ළඟ. ස්වර්ණමාලි දාගබ ඒ කියන්නේ රුවන්වැලි සෑය, ජයශ්‍රී මහ බෝධිය, තූපාරාමය පිහිටා තිබෙන මහා විහාර සංකීර්ණයට උතුරු දිශාවෙන් තමයි ඇතුළු නුවර පිහිටලා තියෙන්නේ. අපි මේ ඇතුළු නුවර පිහිටි දළදා මාලිගාව ළඟ තමයි දැන් රැඳිලා ඉන්නේ. ගමන YouTube channel එක subscribe කර අපේ ගමනට ශක්තියක් වෙන්න කියලා කියන ගමන් like එකකුත් දාන්න අමතක කරන්න එපා. තූපාරාම විහාර සංකීර්ණයට උතුරින් මාර්ගයක් තියෙනවා. උතුරු පැත්තෙන් උතුරු දිශාවෙන් පිහිටි මාර්ගයේ නැගෙනහිර පැත්තට ගමන් කරලා මද දුරක් යනකොට එතනින් වමට තිබෙන සංගමිත්තා මාවත දිගේ මීටර් 300ක් ආසන්න දුරක් 300ක්ම නැහැ වගේ 300කට ආසන්න දුරක් ගමන් කරලා තමන්ගේ දකුණු පසින් මදක් ඇතුළත වන්නට ටික දුරයි පේන දුරක් ඇතුළත වන්න තමයි මේ ඓතිහාසික ගොඩනැගිල්ල දැක ගන්න පුළුවන් වෙන්නේ. අනුරාධපුර ඇතුළු නුවර මහාපාලි දන්හල මහාපාලි දානශාලාව අසලම තමයි අපි මේ පෙන්වන දළදා ගේ තියෙන්නේ. එහෙම නැත්නම් මේ දළදා ගෙට ධම්ම සංගිනී ගෘහය කියලා කියනවා. සමහර විට අපි මේ දකින ගඩොළු බැමි හා ගල් කොළුනොස් ශීර්ෂයෙහි ඊටාම අලංකාර පියස්සක් එදා තියෙන්න ඇති. එම කැණි මඩල දැවයෙන් සාදා ඒ මත ලෝහ වලින් හරි මැටි උළු වලින් වහල සෙවිලි කරලා තියෙන්නත් ඇති. ඒ රම්‍ය ලෙස තියෙන්න ඇති. දිව්‍ය විමානයක් වන්න තියෙන්නත් ඇති කියලා හැඟෙනවා. දැනටත් මේ පෙනෙන තියෙන ద్వාරයන් තුල ඒ කියන්නේ ගල් උළුවහු තුල දැවයෙන් අලංකෘත දොරවල් ජනෙල තියෙන්නේ නැති. ඒ ඔබටත් හිතේ මවා ගන්න පුළුවන්.
මේ පෙන්වන දළදා මන්දිරය ධම්ම සංගිනී ගෘහය ලෙසින්ද හඳුන්වන්න පුළුවන්. ඒ පිළිබඳ පොත්පත්වල සඳහන් වෙනවා. බුදුන් උපන් දේශයේ සිට හේමමාලා සහ දන්ත කුමරුන් ඉන්දියාවේ තාම්ප්‍රලිප්තෙන් නැවුනග දන්ත ධාතුන් වහන්සේත් රැගෙන ආවේ මුලින්ම රැගෙන ආවේ අනුරාධපුර රාජධානි යුගයේ. අනුරාධපුර රාජධානි යුගය තමයි ඒ කියන්නේ කීර්තිසී මේඝවර්ණ රාජ්‍ය සමයේ. ඒක නැත්නම් කිස්සිරි මෙවන් රජුගේ රාජ්‍ය විචාරණ කාලයේ තමයි පළමුවම ලක්දිවට දළදාව රැගෙන දළදා වහන්සේ වැඩමවලා තියෙන්නේ. එහෙම රැගෙන ආපු දළදා වහන්සේ සියවස් 7කට, ඒ කියන්නේ වසර 700කට නොඅඩු කාලයක් අනුරාධපුරයේ ස්ථාන කිහිපයකම වඩා හිඳුවා තිබු බව යම් තැන්වල සඳහන් වෙනවා. ඒ කොහොම නමුත් මේ අපි දකින මන්දිරයේ විශේෂ උපහාර මැද රාජ්‍ය ආරක්ෂාව යටතේ රැකගන්න ඇති කියලා විශ්වාසයකුත් තියෙනවා. ඒ වගේම මෙම ස්ථානය ධම්ම සංගිනී නම් අභිධර්ම පුස්තකය රන්පත්වල ලියලා ඉතා ආරක්ෂිතව මෙම ගොඩනැගිල්ල තුළ විශේෂ ආසනයක් මත වඩා හිඳුවා තිබී ඇති බවටත් සඳහන් වෙනවා. එම ධම්ම සංගිනී රන්පත් අභිධර්ම ග්‍රන්ථය 10 වන සියවසේදී, ඒ කියන්නේ දැනට වසර 1100කට පෙර පස්වන කාශ්‍යප රජුගේ රාජ්‍ය විචාලන කාලය නුවර වැසියනුත් සමග, ඒ කියන්නේ අනුරාධපුර නුවර වැසියනුත් සමග වසරකට වරක් මහත් හරසරින් පෙරහැරකින් එම පුස්තකය රැගෙන ඇතු පිටෙන් රැගෙන වීදි සංචාරය කර ඇති බවටත් සඳහන් වෙනවා. නැවත ඒ වීදි සංචාරයෙන් පසුව රජු විසින් නැවත මේ ධම්ම සංගිනී මන්දිරය තුළ විශේෂ ගෞරවයෙන් තැන්පත් කරනවා කියලා සඳහන් වෙනවා. ඉතින් කොහොම වුණත් දළදා මැදුර ලෙස ප්‍රචලිත මෙම ගොඩනැගිල්ල ධම්ම සංගිනී ගෘහය ලෙසත් ව්‍යවහාර වෙනවා. වර්ෂ 1100කට පමණ පෙර සියවස් ගණනාවක් එදා බොදුනුවන්ගේත් රාජකීයන්ගේත් ගෞරවයට පාත්‍ර වූ ස්ථානයක් වශයෙන් නම් නිරන්තරයෙන්ම කියන්න පුළුවන් මෙම දළදා මාලිගාව නැත්නම් ධම්මසංගිනී ගෘහය. අනුරාධපුර ඇතුළු නුවර දළදා මාලිගා නැත්නම් දළදා ගෙට දළදා ගෘහයට යන ගමනට එකතු ඔබ සබ්ස්ක්‍රයිබ් කරන්නත් අමතක කරන්න එපා. ඒ වගේම ලයික් එකක් දාන්නත් අමතක කරන්න එපා. ගමන සමග නැවතත් ගමනකින් හමු වෙනතුරු මේ නැරඹු ඔබට දළදා සමිඳු පිහිටයි.